අපි පැල සාදා ගැනීම කතා කරා. ඊට පස්සේ පැල ශේෂ්ත්‍රයේ සිටුවා ගැනීම ගැන අපි යම්කිසි අදහසක් ලබා ගනිමු. පැල ශේෂ්ත්‍රයේ සිටුවා ගැනීමේදී අපි සාමාන්‍යයෙන් මම කිව්වා ඉස්සෙල්ලම කරන්න ඕන හොඳ කාණු පද්ධතියක් ඒ භූමිය ස්ථාපිත කරගන්න ඕන, විශේෂයෙන්ම තැනිතලා බිමක් නම්. ඉන් අනතුරුව කරන්න ඕන පැලේ ඉඳන් ඉස්සෙල්ලා, ඒ කියන්නේ සොදු හඳුන් පැලේ සිටුවීමට ප්‍රථම අපි දාරක ශාක සිටුවා ගත යුතුයි. සාමාන්‍යයෙන් දාරක ශාක හොඳින් වැඩුණට පස්සේ පමණයි අපි සුදු හඳුන් ශාකයේ සිටුවන්නේ. වඩා හොඳයි දාරක ශාක දෙකක් දෙපැත්තෙන් ඉඳන්න පුළුවන්. දැන් මෙතන බලන්න පුළුවන් මේ තියෙන්නේ ග්ලිඩිසීඩියා කියන මෙයත් රයින් ලකුලේට අයිති දාරක ශාකයක්. අනිත් පැත්තෙන් මේ පැත්තේ තිබෙනවා අපි කලින් සිටවපු ශාකයක් තියෙන්නේ කතුරු මුරුංගා. එමිය ගියාට පස්සේ අපි නැවත සිටුවලා තියෙනවා මේ වල් සූර්යකාන්ත. ඊට ඒක මෙතන තියෙනවා ඉපිල් ශාකයකුත් තිබෙනවා. එයත් හොඳ රයින් ලකුලේට අයිති මේ තියෙන ඉපිල් ශාකය. රයින් ලකුලේට අයිති තවත් දාරක ශාකයක්. එවැනි දාරක ශාක බොහොමයක් සිටුවලා තියෙනවා. ඉන් අනතුරුව තමයි අපි මේ පැල සිටුව ගන්න. මේ පැල සිටුවනකොට අපි සාමාන්‍යයෙන් භූමියේ ස්වභාවය අනුව සාමාන්‍යයෙන් අඩි 1.5ක් පළල, අඩි 1.5ක් දිගු, අඩි 1.5ක් ගැඹුරු වලක් කපා ගන්නවා. ඒ වලට අපි ඊට පස්සේ කොම්පෝස් සහිත පස් මිශ්‍රණයක් දාලා ඒ පුරව ගන්නවා. පුරවගෙන තමයි අපි මේ පැල සිටුවන්නේ. පැල සිටුවට පස්සේ විශේෂයෙන්ම ආරම්භක අවධියේදී ජල සම්පාදනය කරන්න ඕන. මේ තියෙන්නේ ජල සම්පාදනය සඳහා අපි භාවිතා කරපු නල මාර්ගය. ඇත්තටම මෙහිදී අපි කරේ බිඳු ජල සම්පාදනය නැත්නම් ඩ්‍රිප් ඉරිගේෂන් කියන එක තමයි භාවිතා කරේ. ඒ ඩ්‍රිප් ඉරිගේෂන් වල මේ තියෙන ඩ්‍රිප් එකක් තමයි. මෙහිදී වැදගත් වෙනවා මේ ඩ්‍රිප් අපි සාමාන්‍යයෙන් ශාකයේ වර්ධනයත් එක්ක මේ ඩ්‍රිප් අපි ටික ටික ශාකයෙන් ඈතට ගෙනියනවා. මුල්ම අවදියේ මේ ඩ්‍රිප් එක තිබුණේ මේ ආසන්න අවසි ශාකයට ආසන්න තිබුණේ. අපි ක්‍රමයෙන් මේ ඩ්‍රිප් එක ශාකයෙන් ඈතට යනවා. මොකද මේ මුල් ටික වර්ධනය වෙනවත් එක්කම ඩ්‍රිප් ඈතට අරන් ගිහලා ඈතින් තමයි ජලය ලබා ගන්න. මේකෙත් බලා ගන්න පුළුවන් මේ පැත්තෙත් ඇති ඒ වගේම ඩ්‍රිප් ඈතට අරන් ගිහින් තියෙන්නේ. ඩ්‍රිප් එක ඈතට අරන් ගිහින් තියෙන්නේ. ශාකයෙන් සෑහෙන ඈතට අරන් ගිහින් ශාක දෙපැත්තේ ඩ්‍රිප් දෙකක් දාලා තියෙනවා. මේ ඩ්‍රිප් දෙක අපි ඈතට අරන් ගිහින් තියෙන්නේ. එහෙම ජල සම්පාදනය කරන්න ඕන මුල් කාලයේ විශේෂයෙන්ම. දැන් නම් මේ ශාක සාමාන්‍යයෙන් හොඳින් වර්ධනය වෙච්ච හන්දා අපි මේ ඩ්‍රිප් ඉරිගේෂන් එක භාවිතා කරන්නේ නැහැ. නම් මෙතන තාමත් අපි තියෙන අවශ්‍ය වුණොත් නියම් කාලයක් ආවොත් භාවිතා කිරීම සඳහා තාමත් පවත්ත ගන්නවා. ඒ හැරෙන්න මේ දැනට මේ මෑත කාලයක් මේක භාවිතා කරේ නැහැ. ඒ දෙවෙනි අවස්ථාවේ පළවෙනි අවස්ථාව මම කිව්වා කොම්පෝස්ට් දාලා සිටුවන එක. ඒ වගේම ජල සම්පාදනය කරන එක. ඒ වගේම වර්ෂයකට දෙවරක් අවමාශයෙන් දෙවරක් පොහොර භාවිතා කරන්න ඕන. පොහොර යොදනවා අපි මේ ශාකවලට. අඩුම ගානේ මුල් අවුරුදු 5 වගේ කාලය ඇතුළත පොහොර භාවිතය ඉතාම වැදගත්. පොහොර භාවිතා කරනවා. ඒ වගේම අපි වල් මර්ධනයක් කරන මුල් කාලේ වෙනකොට. නමුත් දැන් මේ වෙනකොට මේ හොඳින් වර්ධනය වෙලා තියෙන හන්දා අපි විශාල පරිශ්‍රමයක් යොදන්නේ නැහැ වල් මර්ධනය කිරීමට. ඒ වගේම විශාල පරිශ්‍රමයක් යොදන්නේ අපි ජල සම්පාදනය කිරීමට. මේ ශාක හොඳින් වර්ධනය වෙච්ච නිසා. නමුත් සාමාන්‍ය තත්ත්ව යටතේ වාණිජ වගාවක් කරනකොට, විද්‍යාත්මක වගාවක් කරනකොට ජල සම්පාදනය, වල් මර්ධනය සහ පොහොර යෙදීම අනිවාර්යයෙන්ම කරන්න ඕන. පොහොර යෙදුවත් අපි අර මම මුලින් කිව්වා වගේ මේ පොහොර ලබාගන්නේ දාරක ශාක ඔස්සේ. එසේ වුවද පොහොර අපි සපයන්න ඕන. එහෙම කරාට පස්සේ තමයි හොඳ වර්ධනයක් ඇති කරගන්න පුළුවන්. ඊට අමතරව මේකේ තියෙන්නේ රෝග සහ පලිබෝධ පාලනය. අපි ඒක වෙනතන කතා කරමු.